පොඩකින් දුවලා ගිහිල්ලා අම්මෝ ඉප පාත්තකින් ටිකක් අරගෙන මෙන්න මේක try කරලා බලන්න. මේකට අවශ්‍ය වෙන්නේ ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම සුදු ලුණු බීකි 6ක් විතර, ඒ වගේම අවුමිරිස් කරලක්, ඒ වගේම මේකට කරපිංචි දෙකක් මම අරගෙන තියෙනවා. කරපිංච සහ අවුමිරිස් අත්‍යවශ්‍යම නැහැ. ඒ වගේම මම මේකට කුරුදු පොතු කෑලි චූටි 4-5ක් විතර අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ. ඉතින් හැමදාම එළවලුත් එක්ක බත් කාලේ එපා වෙලා නම් මේක try කරලා බලන්න. දැන් මම තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වුණාට පස්සේ මම ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. සුදු ලුණු තෙලේ හොඳට බැදෙන්න දෙන්න. බැදුනට පස්සේ මම ඒකට කුරුදු පොතු කෑල්ලත් කුරුදු පොතු කෑලි ටික එකතු කරලා ඒකත් හොඳට බැදෙන්න දෙනවා. ඊට පස්සේ මම මේකට කෑලි මිරිස් චුට්ටක් එකතු කරගන්නවා. ඔයාලා ගොඩක් සැරට කනවා නම් ඔයාලට කෑලි මිරිස් තව චුට්ටක් වැඩියෙන් එකතු කරගන්න පුළුවන්. මම මේ අරගෙන තියෙන්නේ 3 දෙනෙකුට කන ප්‍රමාණය. ඉතින් මම මේ පාවිච්චි කරන හැම දෙයකින්ම 3න් එකක් ඔයා එක්කෙනෙක්ට හදා ගන්නවා නම් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මේකට කහ චුට්ටක් දානවා. ඉතින් කහ දාලා ඒ ටිකත් හොඳට තෙලෙහි බැදෙන්න දෙනවා. ඊට පස්සේ මම මේකට 3-5 පුරවල තේ හැටි දෙකක් එකතු කරගන්නවා. මම මේක හදන්නේ 3 දෙනෙක්ටනේ. ඔයා එක්කෙනෙක්ට හදනවා නම් ඒකෙන් ප්‍රමාණයෙන් 3න් එකක් ගන්න. ඒකත් හොඳට තෙලේ බැදෙන්න දෙන්න ඕනේ. එහෙම බැදුනට පස්සේ මම මේකට කරපිංච ටික එකතු කරගන්නවා. කරපිංච ටික එකතු කරලා ඒ ටිකත් හොඳට බැදුනට පස්සේ මම මේකට ලුණු එකතු කරගන්නවා. ලුණු ටික මම හොඳට තැම්බෙන්න දෙනවා. ලුණු ටික හොඳට තැම්බුණාට පස්සේ තමයි බත් ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මම ඊට පස්සේ බත් ටික මේකට දාලා බත් ටික හොඳට කලවම් කරගන්නවා. දැන් ලිව ඕෆ් කරගන්න. ඕෆ් කරගෙන ඔයාලට බත් ටික දාලා කලවම් කරගන්න පුළුවන්. ඉතින් මට ඔයාලට දෙයක් කියන්න අමතකුණානේ. ලුණු දැන් උනත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ලුණු ටික ඔයාලා කැමති ඔයාලට රසට ඔයාලට රස පදමට ලුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් අපේ බත් එක හදලා ඉවරයි. ඉතින් ඔයාලා මේක හදලා බලලා මේක ඇත්තටම රසයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට නිරෝගී දවසක්.